රාතබෑරුම. මේ රාතබෑරුම එදා තිබ්බේ අරනායක අම්බල කන්ද කියන ප්‍රදේශයේ. මේ රාතබෑරුම කරගෙන ගිය රේන්දරාල. රේන්දරාලගේ වගකීම තමයි ගමේ අතුරු කර්මාන්තයේ යෙදෙන අයගෙන් බදු මුදලක් එකතු කරලා ඉංග්‍රීසි ආණ්ඩුවට ලබා දෙන එක. අතුරු කර්මාන්තය කියලා කිව්වේ තල්පොල් කිතුල් වගේ තාල වර්ගයට අයත් ගස්වල මල් මැදලා රා ලබාගත් එකට. ගද්දරා ගබඩා කොලේරා කල වගේම රා පීප්පවල. සරදියල් මේ රාතබෑරුමට කැමැත්තක් දැක්ුවේ නෑ. වතාවක්ම මංකොල්ල කාලා මුදල් දුප්පත් අයට දෙන්නලා දුන්නා. අවසානයේ රේන්දරාලට සිද්ධ වුණා මේ රාතබෑරුම පහලා දාන්න. බලන්න වඩ මේ තියෙන්නේ වඩු මඩුව ගමේ අයට අවශ්‍ය දී බඩු ටික තමයි හදලා දෙන්නේ. සඳහා භාවිතා කරන මේ තියෙන්නේ අතකොළුවක්. මේ තියෙන්නේ නියලක්. මේ කියන උපකරණ දෙකම එකට තමයි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ ඇලිස් කටුවක්. මේකට කියනවා අවගාරය කියලා. මේ තියෙන්නේ බුරුමයක්. ඒකම මේ උපකරණයට කියනවා තොරපණය කියලා. මේ කියන උපකරණ හතරම භාවිතා කරන්නේ ලීයක සිදුරක් සාදා ගැනීම සඳහා. මේ තියෙන්නේ අත්වැයක් ලීයක් රැහැ ගන්න භාවිතා කරනවා. අඬු මිටියක් ඇණයක් ගලවන්න ගහන්න දෙකටම භාවිතා කරනවා. මුළු මට්ටමක්. මේ තියෙන්නේ වරක්කලය. සම්මත මිම්මකට අනුව සම්මත රේඛාවක් ඇඳ ගන්න තමයි මේ උපකරණය භාවිතා කරන්නේ. මේකට නම හැදිලා තියෙන්නේ දවසක් ලොකු බාසුන් නැහැ මේකෙන් ඉරක් ඇඳගෙන ඉවර වෙලා මේ උපකරණයේ භාණ්ඩ ගොඩෙන්ම තියෙනවා. නැවත වතාවක් වඩුරාලට මේ උපකරණය අවශ්‍ය වෙනවා. වඩුරාල ගෝලයාගෙන් ඉල්ලනවා අරක දෙන්න කියලා. ගෝලයාට මතක නෑ මොකක්ද කියලා. මෙතන තියෙන භාණ්ඩ එකින් එක කීප වතාවක්ම වඩුරාල දිහාවට දික් කරනවා. කේන්ති ගිය වඩුරාල කියනවා ඇයි යෝධයෝ වරක් කළේ කියලා. එක් වරක් කළා කියන්නේ තමයි වරක් කළේ කියලා කිව්වේ. එදා ඉඳන් උපකරණයේ වරක් කළේ ලෙස හඳුන්වනවා. මේ තියෙන්නේ අත් කියතක් දුන් කියත බණ්ඩි කියත මහ කියත කියලා තව කියත් වර්ග තියෙනවා. මේ තියෙන්නේ යටු කැටයක් කැටයත්ත කියලාත් කියනවා. ලීයක් සුමට කරන්න තමයි භාවිතා කරන්නේ. මේ තියෙන්නේ දිග යත්තක්. එකම මේ තියෙන්නේ කාලේ වැඩි ආලෝකයක් සපය ගන්න භාවිතා කරපු පෙට්‍රල් මැක්ස් ලාම්පුවක්. මනම් අපි යමු ගැමි ගෙදරට ගිහින් ඇතුලේ වාඩිය. හරියට නැතිනම් කියලා ගැමිනිවසක් ඒ කාලේ ගැමිනිවස් වල වහලට සෙවිලි කරේ පොල්ලතු පිදුරු පිළුපු මාන වගේ දේවල්. බිත්තිය හදාගත්තේ කටු මැටි වලින් පොළවට ගෑවේ ගොම මැටි. ඔයාලා මේ වාඩි වෙලා ඉන්න පිළට අපි කියනවා කොට්ට පිළ කියලා. නිවසට 아무ත් එක්ක ආපුවාම වාඩි වෙන්න සැලැස්සුවේ මේ කොට්ට පිළේ. ඒත් එක්කම පැදුරක් දාලා නිදා ගන්න භාවිතා කළෙත් මේ කොට්ට පිළ. මේ වටේට තියෙන පිළට අපි කියනවා වට පිළ කියලා. නිවසේ ආරක්ෂාවට තමයි මේ වට පිළ නිර්මාණය කළේ. පහළ තියෙනවා වතුර කලගෙඩියක් තියපු පිළක්. ඒකට කියනවා දිය පිළ කියලා. විදුල මැදින් යන කෙනෙකුට පිපාසයක් දැනුනොත් ඒකෙන් වතුර ටිකක් අරගෙන දීලා යන්න ඒ කාලේ පහසුකම සලසලා දීලා තිබුණා. මේ නිවසේ තව තියෙනවා පැදුරු ආණක්, පැදුරු රඳවණයක්, කංක පෙට්ටි, අල්මාරි, වෙලිදා ගන්න භාවිතා කළා, පෙට්ටගමක්, වටිනා කියන බඩු බාහිරාදිය දාගන්න භාවිතා කළා. මේ නිවසේ බිත්තියේ එල්ලලා තියෙනවා කරල් පැදුරු. මේ කරල් පැදුරු එල්ලලා තියෙන්නේ සෞභාග්‍යමත් බව සංකේතවත් කරන්න. ඒ කාලේ මේ නිවෙස්වල මිල මුදල් නොතිබුණත් අටකොටු පිරීලා, බව භෝග වලින් පිරීලා කියලා පෙන්වන්න තමයි මේ විදිහට කරල් පැදුරු එල්ලලා තිබුණේ. මේ තියෙන්නේ නිවසට ආලෝකයේ සපයගත් ලන්තෑරුමක්. අපිට ඉදිරියෙන් එළියේ තියෙනවා අටුවක්. අපි දන්නවා අටුවක් හදන්නේ නිවසක් ඇතුලේ වී ගබඩා කරන්න තමයි භාවිතා කරන්නේ. අපේ රටේ යලමහ කියලා කන්න දෙකකට වී වගා කරනවා. වී වෙන් වශයෙන් ගබඩා කරගැනීමේ පහසුවට කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. මාවී, දික්වී, රද්දැල්, සුවඳැල්, මඩතවාලු, පොක්කාලි, මසුරන් කියලා කියන්නේ ඒ කාලේ තිබ්බ පැරණි වී වර්ගවලින් කිහිපයක්. එමනම් අපි යමු ගම්මානය බලන්න. අම්මයි මේ ඉන්නේ පිරුම්රාලහාමි පුළුවන් මේ විදිහට කෝට් එකක් අඳින්න නැමි පනාවක් ගහන්න. ඒ කාලේ මේ විදිහට ඇඳ තව කෙනෙක් තමයි ගමේ ආරච්චි මහත්තයා. ඒ කාලේ පිරුම් රැකියාව කියලා කියන්නේ රජයේ වැටුපක් ලැබපු හොඳ රැකියාවක්. පයින් තමයි ලියුම් ටික බෙදාගෙන ගියේ. අපේ රටේ මුලින්ම තැපැල් සේවය ආරම්භ වෙන්නේ 1802 දී මුලින්ම තැපැල්පති උනේ ඇන්තනි දලච්චි. අපි බලමු ගවගාල. මේ තියෙන්නේ ගවගාල. පැටිය තමයි මේ ගහක බැඳලා ඉන්නේ. පැටියා මෙහෙම ගහේ බැඳපුවාම පැටියා කෑ ගහනවා. එළදෙන හිතන්නේ පැටියට බඩගිනි වෙලා කියලා.